Hi guys, ඔන්න හරියටම අවුරුද්දකට පස්සේ අපි දෙන්නත් එක්ක ප්ලේන් එකේ නැගලා පොඩි ට්‍රැවල් එකකට ආවා. අපි ආවේ නේපාලෙට. මේ වගේ 27 වෙනි රට. අපි දැන් මේ ගොඩබෑවේ නේපාලේ කත්මන්දු නුවර ත්‍රිභුවන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. Welcome to Nepal. ලංකාවේ ඉඳන් කත්මන්දු වලට පැය 3යි විනාඩි 40යි යන්නේ. ඒ වගේම ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ෆ්ලයිට් එකකුත් තියෙනවා. දැන් අපි යනවා අපේ ටැක්සි එකට. අපි ආවේ මේ පාර ගෲප් එකේ. For the first time අපි group එකක් එක්ක join වෙලා ආවේ. Hi! Namaste! Welcome to Kathmandu. So all 4 people here? There must be more. අරහෙන් තමයි අපි ආවේ එයාපෝට් එකෙන් එළියට. කවුරු හරි එනවා නම් ඒ හරියම ටැක්සිස් උත් තියෙනවා. බට් ඔයගලන්ට බඩගිනි නම් මේ හරි කාර් පාක් එකේ ගොඩාක් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. කාලම ඔයගලන් ඉන්න හොටෙල් එකට යන්න පුළුවන්. දැන් අපි යන්නේ අපේ වාහනේට නගින්න. Welcome to Kathmandu. Thank you. Then අපි ආව ලන්ච් වලට. කොහෙද හරි ඉක්මනට අපි ලන්ච් රෙස්ටෝරන්ට් එකට යනවා. So I'll show you around. එයාපෝට් එකේ ඉඳන් අපි කන්නාපු මේ රෙස්ටෝරන්ට් එකට විනාඩි 10ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු. පොඩි චූටි ඉන්දියාවක් වගේ තමයි ඉතින්. රෙස්ටෝරන්ට්ස් වල කෑම ගන්නකොට අපිට අනිවාර්යෙන් හැමතිස්සෙම සුප් එකක් හම්බ වෙනවා. ඒ සුප් එක එක જાතියෙන් අපිට හම්බ වෙනවා. ඒතකොට මම මේ දැන් කන එක ඇතුලේ තියෙන ෆිලිං එක මැගි වලින් හදලා තියෙනවා. ඒතකොට මේ චිකන් එක අපි මේ ලන්ච් වලට ආව රෙස්ටෝරන්ට් එක තියෙන තැන එයාපෝට් එකට ගොඩාක් ළඟයි. ඔය තියෙන එයාපෝට් එක නමක් වගේ තියෙන ගහන. අන්න මෙතන තියෙන හරි එයාපෝට් එක තියෙන එයාක්‍රාෆ්ට් එක නේද? අර ලන්ච් එකෙන් පස්සේ අපි ඉස්සෙල්ලාම ගියේ මෙන්න මේ නේපාලයේ තියෙන විශාලතම ස්තූපය බලන්න. මේකට කියන්නේ බෞද්ධනාත් ස්තූපය කියලා. ඕගලන්ට පේනවා ඇති ලංකාවේ තියෙන ස්තූප වගේ නෙවෙයි. මේකේ ගර්භය, මේකේ හැඩය පොඩ්ඩක් වෙනස්. දැන් ලංකාවෙත් තියෙනවානේ බුබුලාකාර, ගාන්ටාකාර, මොකද්ද? ධාන්‍යාකාර වුම් කියලා. මම මේක නම නම් දන්නේ නැහැ. නමුත් ඕගලන්ට පේනවා ඇති මේක නිකන් ලෝක ගෝලයෙන් භාගයක් වගේ තමයි පේන්නේ. ඔගලන්ට පේනවද ඔය දේවතා කොටුවට යටින් තියෙන හතරස් කොටුව තියෙන්නේ? ඒකේ ඇස් දෙකක් ඇඳලා තියෙනවා. ඒකට තේරුමක් තියෙනවා. ඒ ඇස් දෙකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් යුතුව සහ අවබෝධයෙන් යුතුව මේ ලෝකයේ දිහා බලනවා. එහෙම නැත්නම් ලෝකය දකිනවා කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. ලෝකය තමයි අර ගර්භයෙන් නිරූපණය කරන්නේ මේ ලෝකය. එතකොට ඇස් දෙකෙන් තමයි අර ප්‍රඥාවයි අවබෝධය කියන්නේ wisdom and enlightenment පෙන්නුම් කරන්නේ. යමු අපි එහෙනම් උඩට ගිහින් බලමු. ටෙම්පල් එකේ ඉස්සරහම ස්තූප එකේ ඉස්සරහම තියෙනවා මොනස්ට්‍රි එක. මෙන්න මේක අර එක පේනවද දන්නේ ඒකේ එදසල පේන්ටින්ග්ස් කරනවා වගේ. ඒකේ උඩටම ගියාම උගලන්ට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ආරම්භත් එතන ගියා. දැන් ඇත්තටම ඉන්න ෆොටෝ ගන්න තව ටිකකින්. මෙතන තියෙන මේ පරවියන්ට කෑම දාන්න. ඒ පරවියට ඉගිල්ලලා අර ස්තූපේ වටේ එහෙම පියාඹනවා හරිම ලස්සනයි. එතකොට මම දැක්ක මෙතන තියෙනවා අර අපි බුද්ධ පූජාව තියන්නේ අන්න ඒ වගේ. මම දන්නේ නැහැ කොච්චරද කියන්න. මල් පූජා කරලා තිනවා හරිම ලස්සනයි. මම දැන් ගොඩක් ලස්සන බලන් ඉන්නවා මේ කුරුළු ටික මෙතනින් යයි කියලා යන්නෙම නැහැ. ඇලවිලා වගේ එකට හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඒක ෆේස් කරලා තියෙන එක රෙස්ටෝරන්ට්ස් එහෙම හරිම ලස්සනයි මෙතන. අර බ්‍රසල්ස් වල ස්ක්වයර් එක තියෙන අන්න ඒ වගේ but very religious peaceful එහෙම. මේකට කියන්නේ ප්‍රේයර් වීල් එකක් කියලා. දැන් උඩට කටුවට ආවා. මං කිය මේක හදනවා වගේ කියලා අර චිත්‍ර අඳිනවා හැම. ඇතුලේ බලන්න.
මේ බෞද්ධනාත් ස්තූපය කියන්නේ නේපාලයේ තියෙන ටිබෙටියන් බෞද්ධ ආගමේ තියෙන විශේෂම ස්ථානයක්. ඒ වගේම තමයි මේක UNESCO World Heritage Site එක. අපි දැන් තවත් උඩට ආවා ඊට උඩ තට්ටුවක like the rooftop. මේ අර අපි පහන් පත්තු කරනවා වගේ වෙනම කුටියක් තියෙනවා පහන් පත්තු කරන්න. wow. මේ විදිහට උඩින් බැලුවම තමයි මේ ස්තූපයේ තියෙන විශාලත්වය හොඳට පේන්නේ. මේක මීටර් 36ක් උසයි. ඒ වගේම තමයි මේක විශ්කම්භය මීටර් 100කටත් වඩා වැඩි. අද දවසේ අපිට ෂෙඩියුල් කරලා තිබ්බේ එච්චරයි. ඊට පස්සේ අපි ආවා අපි නැවතිලා ඉන්න 5 star hotel එකට. ඇත්තටම මේ hotel එක නම් හරිම ෂෝක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට එනවා නම්. මේ තියෙන අපේ room එක. එහෙනම් අපි යමුකෝ ගිහින් ඇතුළට බලන්න. මම කිව්වා වගේ මේක හොඳට spacious, modern, ලස්සන, clean room එකක්. අනිත් කට්ටිය නම් දැන් මේ වෙලාවේ rest කරනවා. අපි දෙන්න හිතුවා මේක අපේ bags ටික මෙහෙමම තියලා තව පොඩි ගමනක් යන්න. ඔන්න අපි ආවා පශුපතිනාත් temple එකට. මේකත් තියෙන අපේ hotel එකේ ඉඳන් විනාඩි 15-20ක විතර දුරක්. නමුත් මේ ටිකක් traffic වැඩි. අපි දෙන්න විතරයි මේ trip එක ආවේ. අනිත් කට්ටිය ඔක්කොම hotel එකේ අපි දෙන්න additionally පොඩ්ඩක් ගෙවලා අපි කිව්වා අපි මෙතනට එක්ක යන්න කියලා taxi fee එක සහ tip එකක් දීලා. මේකත් UNESCO World Heritage Site එකක්. මේ ඔක්කොම පේන්නේ දුන් දාන්නේ මේ වෙලාවේ පුච්චන මිනි. මේක හින්දු ටෙම්පල් එකක්. ඒ හින්දා මේ හින්දු කට්ටිය මේක හරිම පූජනීය පවිත්‍ර ස්ථානයක් විදිහට සලකනවා. එතකොට ඔය පේන ගඟ ඒකට කියන්නේ බග්මතී ගඟ කියලා. පූජනීයත්වයට කෙසේ වෙතත් මේ පන්සල හරිම ප්‍රසිද්ධයි මෙන්න මේ සාදුලා හින්දා. මොකද මේගොල්ලෝ හරිම ෆොටෝජෙනික්, හරිම කලර්ෆුල්. ඒ හින්දා මේගොල්ලන් ෆොටෝස් ගන්න ගොඩක් කට්ටිය කැමතියි. හැබැයි ඉතින් නිකන් නම් ගන්න බෑ. එහෙම තමයි ඒගොල්ලන් මොඩල්ස්ලා වගේ ෆොටෝ එකකට ඉන්නවා නම් ඒගොල්ලන් සල්ලි අපි ගෙවන්න ඕනේ. අපේ 9 වෙනිදා තමයි අපි මේ ට්‍රිප් එක ආවේ. පේනවනේ රස්ලට මේ වඳුරු පැටිය වතුර බොන හැටි. අපි මේ පශුපතිනාත් ටෙම්පල් එකට එද්දී හවස 5:00 විතර වුණා. ඒ හින්දා ගොඩාක් අවුව රස්නයක් නැහැ. නමුත් මේ තමයි ඉර බහගෙන යන වෙලාව. අපි ආව දැන් මේක උඩටම මෙතන ලස්සන ෂොට් එකක් තියෙනවා කියලා කිව්වා. ඒක මන් දන්නේ ෂොට් එක මොකක්ද කියලා. ආවතුරට යන්න තියෙනවා. අපි ආවා ඔය කියන උඩම තැනට. මරණය මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නෑ. මිනිස්සු පුච්චන එකක් බලන්න මේ තරම් මිනිස්සු වෙයි කියලා හිතුවෙත් නෑ. නේපාලේ කොහේ ඉඳන් කත්මන්දුවල බැලුවත් ෆ්ලයිට් එකක් නම් වරදින්නේ නෑ. මෙතනට සන්සෙට් එක ලස්සනට පේනවා වගේම මෙතන මේ මිනිස්සු රැස් වෙලා ඉන්නේ 6:45 විතර මෙතන විශේෂ පූජාවක් තියෙනවා. අන්න ඒක බලන්න තමයි මේ කට්ටිය ඉන්නේ. In Hindu, there is a system that the son of the family he has to stay, separately for 13 days. So there is a house, so they stay near to this house. They have to be pure themselves. After 13 days, so they have to stay separately. Nobody can touch them. They have to cook food by themselves, and they are not allowed to eat all kinds of food. Only rice, sabjis, and fruits. පොඩි තේ කඩේකුත් තියෙනවා. අපි දැන් යනවා ඒ අර මිනි කුච්චන පැත්තට. ඔයගලන්ට හිතෙනවා නම් ඉදිරියට තියෙන දර්ශන බලන්න බෑ කියලා vlog එක මෙතනින් නවත්තන්න. මොකද ඒක මට ටිකක් ෂොක් එකක් වුණා. ඒ වුණාට ඉතින් මේක තමයි ජීවිතේ යථාර්ථය. අපි හැමෝටම කවදා හරි මේකට මුහුණ දෙන්න වෙනවානේ. එහෙනම් ඔන්න දැන් අපි පශුපතිනාත් වලින් යන්නයි හදන්නේ. මේගලන්ගේ මේ මේන් රෝඩ් එක කිව්වා මේක ටුවරිස්ට්ලා හැම එන. මම පොඩි දෙයක් පෙන්නන්නම් මේ පේව්මන්ට් එක ටයිල් කරලා තියෙන මේ ගස් වටේ. කොහොම
මේ පාර විතරයි එහෙම දැක්කේ. මේ පාර ලංකාවටත් වඩා ලස්සනට තියෙනවා. අනිත් ඒවා නම් ඉතින් let's not talk about it. ලංකාව ලස්සනයි guys. ඔන්න අපි ආවාද ෆස්ට් නයිට් එකේ ඩිනර් එකට. අපි වෙනම රෙස්ටොරන්ට් එකකට තමයි ඩිනර් වලට ආවේ. let's go and see. කත්මන්දු දවල්ට රස්නේ වුණාට රැට නම් ටිකක් සීතලයි. ඕගොල්ලොත් එනවා නම් ඒවට ලෑස්ති වෙලා ඇඳුම් අරන් එන්න. මේක තමයි අපි අද කන ලෝකල් රෙස්ටොරන්ට් එක. පේනවනේ. පටන් ගත්තේ සුප් එකේ. ඊට පස්සේ අපිට මොමෝස් කියන්නේ ඩම්ප්ලින්ග්ස් වල. මොමෝස් උයි තව රයිස් උයි ඒකට තව එක එක જાති චිකන් කරි එතකොට සලාඩ්ස් පිකල්ස් ගොඩාක් හම්බ වුණා. මට කියන්න බැරිවනේ අපේ ගෲප් එකේ 9 දෙනෙක් ඉන්නවා අපි දෙන්නත් එක්ක. අපි ආවේ හේලිස් ට්‍රැවල්ස්. එහෙනම් අදට ඉවරයි. වැඩි විස්තර පස්සේ කියන්නම්කෝ.